ඔබ දන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක පවත්වන පොදු පළාත් දිනය එහෙම නැත්නම් පොදු කොට්ටාශ දිනය නමින් හඳුන්වන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීම පවත්වන දිනය. මේ දිනේදී සාමාන්‍යයෙන් විවිධ අමාත්‍යාංශ වලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පත්වීම් ලද විවිධ විෂයන් වල තමන්ගේ රාජකාරී සිදු කරන ක්ෂේත්‍ර නිලධාරීන් යම්කිසි සලකන ලද කාල පරිච්ඡේදයක් තුළ බොහෝ විට පසුගිය මාසය තුළ සිදු කරන ලද විශේෂ වැඩසටහන් පිළිබඳව ප්‍රාදේශීය ලේකම්තුමාව එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම්තුමියව දැනුවත් කරන වැඩේ තමයි කරන්නේ. ඉතින් මේ පොදු පළාත් දිනය එහෙම නැත්නම් පොදු කොට්ටාශ දිනය පැවැත්වීම සඳහා ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් නිර්මාණය කරලා තියෙනවා. අන්නේ ප්ලැට්ෆෝම් එක ඔබට හඳුන්වා දීම සඳහා තමයි මේ වීඩියෝ එක අරන් එන්නේ. මේ වීඩියෝ එක මුල සිට අග දක්වා ඔබට හොඳින් අධ්‍යයනය කරමින් නැරඹුවහොත් ඔබට තේරෙවි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යම්කිසි විශේෂ කටයුත්තක් කරන ක්ෂේත්‍ර නිලධාරියාගේ ඒ රාජකාරිය දිස්ත්‍රික් ලේකම්ට නිරීක්ෂණය කරන්නත් පුළුවන් මේ ප්ලැට්ෆෝම් එක හරහා. ඒ වගේම තමයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිටින ඒ අමාත්‍යාංශවල දිස්ත්‍රික් නිලධාරීන්ටත් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල සිටින තමන්ගේ විෂයට අදාළ සියලුම නිලධාරීන්ගේ වැඩ කටයුතු එහෙම නැත්නම් රාජකාරීමය කටයුතු මෙම ප්ලැට්ෆෝම් එක හරහා මෙම සිස්ටම් එක හරහා නිරීක්ෂණය කරන්න පුළුවන් බව. ඒ වගේමයි ලංකාව පුරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යම්කිසි අමාත්‍යාංශයකින් නිලධාරීන් අනුයුක්ත කර සිටින්නේ නම් අන්න ඒ සියලුම නිලධාරීන්ගේ performance එහෙම නැත්නම් පසුගිය මාසය තුල සිදු කරන ලද රාජකාරී කටයුතු රියල් ටයිම් නිරීක්ෂණය කළ හැකි සිස්ටම් එකක් තමයි මේක. ඉතින් මම මේ ලොග් වෙලා ඉන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඇඩ්මින් කෙනෙක් හැටියට. මේ ඇඩ්මින් කෙනෙකුට කොහොමද මේ පොදු පළාත් දිනය කියන එක තුලින් ගිහිල්ලා තමන්ගේ නිලධාරීන් සිදු කරලා තියෙන දේවල් මොනවද කොහොමද කියලා බලාගන්නේ. මේ තමයි ඩෑෂ්බෝඩ් එක. මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නම තියෙන්නේ. මේ ඩෑෂ්බෝඩ් එකකින් පෙන්වන මුලින්ම ප්‍රස්තාරිකව ඒ පසුගිය කාලය තුල ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල සිදු කරන ලද ඒ නිලධාරීන්ගේ විෂයන් පිළිබඳව රූපික සටහන්. ඉතින් මම අද ඔබට මේ වීඩියෝ එකෙන් ඉතාමත්ම කෙටියෙන් කියන්නම් ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගිය මාස ඒ නිලධාරීන් සිදු කරන ලද වැඩසටහන් කොහොමද අපි බලන්නේ කියලා. ඔබට පේනවා ඇති මේ උඩ තියෙනවා මෙනු එකක්. මේ මෙනු එකේ තියෙනවා ඩෑෂ්බෝඩ් ඔෆිසර්ස් සෙක්ෂන්ස් කියලා. මෙන්න මේ ඔෆිසර්ස් කියන එකට ගියාට පස්සේ තමයි ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න තනි නිලධාරීන් විදිහට ඉන්න අයගේ තොරතුරු ටික බලන්නේ. මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම්ට පුළුවන් බලා ගන්න යම්කිසි කාල පරිච්ඡේදයක් මේ විදිහට සිලෙක්ට් කරලා මේ විදිහට යම්කිසි කාල පරිච්ඡේදයක් සිලෙක්ට් කරාම අන්නේ කාල පරිච්ඡේදය තුල තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න ඒ නිලධාරීන් සිදු කළ කටයුතු මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි එකක් මේ විදිහට සිලෙක්ට් කරලා බලන්න. මෙන්න මේක ඔබට පේනවා ඇති. මේ තියෙන්නේ මේ කාල පරිච්ඡේදය තුල මේ නිලධාරියා විසින් සිදු කරන ලද විශේෂ වැඩසටහන් පිළිබඳව. ඒ වගේම තමයි sections කියලා තියෙනවා මේකේ. sections වලට ගියාට පස්සේ යම්කිසි කාල පරිච්ඡේදයක් මේ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන්. මේ කාල පරිච්ඡේදය සිලෙක්ට් කරාට පස්සේ මෙතනින් පුළුවන් මේ කාල පරිච්ඡේදය මේ විදිහට today සිලෙක්ට් කළාට පස්සේ මෙතනින් මේ section එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ section එක මෙතන සිලෙක්ට් කරාට පස්සේ ඒ section එකෙන් මේ කාල පරිච්ඡේදය තුල සිදු කරන ලද වැඩසටහන් මේ විදිහට පෙන්වනවා. මේක ඕන ස්ලයිඩ් ෂෝ එකක් විදිහට පෙන්වන්නත් පුළුවන්. මේ විදිහට පොදු කොට්ටාශ දිනේ පවත්වන්න පුළුවන්. යම් නිලධාරියෙක් ඒ පොදු කොට්ටාශ දිනේට පැමිණියේ නැතිනම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ නිලධාරියා විසින් Tamanට අදාළ තොරතුරු ටික මේ සිස්ටම් එකට දාලා තියෙන හින්දා. ඉතින් මේ සිස්ටම් එකේ ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි report එකක් type කර ඉන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා පොදු කොට්ටාශ දිනේ පැවැත්වුවාට පස්සේ ඒ සම්බන්ධව report එකක් සකස් කරනවා. නමුත් මේකෙදි ඒ report එක auto generate වෙන්න සකස් කරලා තියෙනවා. ඒ මොකද මේ තියෙන්නේ මේ select කරන ලද කාල සීමාව තුල generate වෙච්ච report එක. ඉතින් මේ report එක අවශ්‍ය නම් print out ගන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි දවසක ඔබට මේක PDF එකක් හැටියට save කරගන්න පුළුවන්. ඉතින් මේ dashboard එක තුල ඔබට බලා ගන්න පුළුවන් විවිධාකාර තොරතුරු නිලධාරීන් විසින් සිදු කරන ලද සමස්ත කාර්යයන් විශේෂ කාර්යයන් මෙච්චරක් තිබෙනවා. නිලධාරීන් මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා.
sections මෙච්චරක් තියෙනවා. active sections මෙච්චරක් තියෙනවා මේ කාර්යාලය තුල. මේ active sections ප්‍රමාණයෙන් section එකේ present කරන්නේ 10 දෙනයි. මොකද සමහර sections තියෙනවා ඒකේ පොදු පළාත් දිනේදී සිදු කරන්නේ නැහැ. එහෙම presentation එක. ඉතින් මෙන්න මේ විදිහටම දැන් මේ ප්‍රාදේශීය ලේකම් විසින් login වෙච්ච dashboard එක තමයි පෙන්වන්නේ. මේ විදිහටම district ලේකම්ට login වෙන්න පුළුවන් dashboard එකක් තියෙනවා. district ලේකම් මේ system එකේ register වෙලා login වුණාම district ලේකම්ට සමස්ත district කේම ටික පෙන්වනවා. ඒ සඳහා මම මේ system එකෙන් log out වෙන්නම්. log out වෙලා login වෙන්නේ GA එහෙම නැත්නම් district ලේකම් login වෙනවා වගේ මම සකස් කරගත්තු මේ සඳහාම සකස් කරගත්තු වෙනම account එකකින්. ඉතින් එහෙම login වුණාම මෙන්න මේ වගේ dashboard එකකට තමයි GA dashboard කියන එකට යන්නේ. ඉතින් මේ GA dashboard එකෙන් පුළුවන් DS division එක මේ විදිහට select කරලා අපි හිතමු රාජාංගනයේ division එක select කරනවා කියලා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය. මේ රාජාංගනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ යම් කිසි මේ විදිහට select කරාට පස්සේ රාජාංගනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සියලුම නිලධාරීන් සිදු කළ රාජකාරී කටයුතු මෙන්න මේ තෝරා ගන්නා ලද කාල සීමාව තුල බලා ගන්න පුළුවන්. මම යම් කිසි කාල සීමාවක් තෝරා ගන්නම්. මේ කාල සීමාව තුල ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සියලුම දෙනා සිදු කරපු රාජකාරී බලා ගන්න පුළුවන්. දිස්ත්‍රික් ලේකම්ට පුළුවන් මෙතන මිනිස්ට්‍රිය සිලෙක්ට් කරාට පස්සේ ඒ මිනිස්ට්‍රියට අදාළ සමස්ත දිස්ත්‍රික්කය තුලම නිලධාරීන් සිදු කරන ලද රාජකාරී මේ විදිහට බලා ගන්න. ඉතින් ඊ타මත්ම පහසුයි progress meeting එකකට නිලධාරීන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කැඳවීමක් අවශ්‍ය වෙන්නේ මේ පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක කරගත්තා නම්. මේ බැලුවමම Ministry of Science and Technology, Ministry of Digital Economy එකේ ඒ කියන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් මේ තෝරාගත් කාල සීමාව තුළ සිදු කළේ මොනවද යන්න බලා ගන්න මේ පද්ධතිය තුලින් පුළුවන්. මෙන්න මේ කාල සීමාව තුළ මෙන්න මේ කාර්යයටදී බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අමාත්‍යාංශයේ ලේකම්ට විවිධ අමාත්‍යාංශවල ලේකම් වරුන්ට ඒ අමාත්‍යාංශයෙන් අනුයුක්ත කර සිටින ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම වැඩ කරන තමන්ට අදාළ නිලධාරියාගේ යම්කිසි සලකා බලන කාල සීමාවක් තුළ සිදු කරන ලද රාජකාරී පිළිබඳව නිරීක්ෂණය මේ සිස්ටම් එකකින් කරන්න පුළුවන්. මම ඒකත් ආපහු ලොග් අවුට් වෙලා ඔබට පෙන්වා දෙන්නම්. ඒ සඳහා මම සකස් කරගත්තු වෙනම account එකකින් මේ සිස්ටම් එකට ලොග් වෙනවා දැන්. sample login එකකින්. එතකොට මේ තියෙන්නේ අමාත්‍යාංශය මම login වෙච්ච අමාත්‍යාංශයේ නම. ඒ වගේම තමයි මේ අමාත්‍යාංශයට අදාළ නිලධාරීන් සිදු කරපු දේවල් අපිට බලා ගන්න පුළුවන් මේ නිලධාරී වශයෙන් මේ විදිහට සිලෙක්ට් කරලා. ඒ වගේම තමයි මෙතන දින වකවානුවක් තෝරන්න පුළුවන්. යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ එම නිලධාරියා සිදු කරපු දේවල් මොනවද කියලා තෝරන්න පුළුවන්. මෙතන සම්පූර්ණ ඩිවිෂන් ටික තෝරන්න පුළුවන්. මොන ඩිවිෂන් මෙතනින් අපිට තෝරගන්න පුළුවන් DS ඩිවිෂන් එක. එතකොට යම්කිසි ලංකාවේ තියෙන යම්කිසි DS ඩිවිෂන් එකක නිලධාරීන් සිදු කළේ මොනවද යන්න පිළිබඳව අමාත්‍යාංශයේ සිටම නිරීක්ෂණය කරන්න පුළුවන් සිස්ටම් එකක් මේක. දැන් අපි රාජාංගනය කියන එක තෝරලා ගත්තොත් මේ විදිහට අපිට ඒ රාජාංගනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව මේ අමාත්‍යාංශයේ සිටින නිලධාරීන් සිදු කළ රාජකාරී මොනවද කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේක වරින් වර අමාත්‍යාංශයෙන් සිදු කරන progress meeting වලට හොඳ විකල්පයක් වෙනවා. මොකද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යෑමට අවශ්‍ය නැහැ progress meeting වලට. අමාත්‍යාංශයෙන් විවිධාකාර විදිහට progress meeting වලට නිලධාරීන් කැඳවිය යුතු නැහැ. අමාත්‍යාංශයේ සිටම ඕනෑම නිලධාරියෙක්ගේ performance එක මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට බලා ගන්න හැකියාව තියෙන page එක. ඉතින් මෙන්න මේ system එක ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම හඳුන්වා දුනහොත් මෙන්න මේ පහසුව සෑම අමාත්‍යාංශයකටම ලැබෙනවා. ඒ වගේම තමයි මේකේ තවත් මේ වගේම ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා. අමාත්‍යාංශ සියල්ලගේම මේ විදිහට සිදු කරපු වැඩසටහන් මොනවාද යන්න පිළිබඳව නිරීක්ෂණය කළ හැකි ඒක ජනාධිපති ලේකම් වරයාට සකස් කර ඇති ඩෑෂ්බෝඩ් එක.
ඉතින් ඒ වගේම තමයි නිලධාරියෙක් කොහොමද මේකට තොරතුරු ඇතුළත් කරන්නේ? ඒ වගේම නිලධාරියෙකුට කොහොමද මේ පද්ධතිය තුළින් තමන්ගේ රාජකාරීමය පහසුකම් ලැබෙන්නේ කියන එක පැහැදිලි කරන්නම් මම දැන්. මේ එකම ඩෑෂ්බෝඩ් එක තුලින් තමයි ඔහු මේ පද්ධතියට ඇතුල් වෙන්නේ. නමුත් ඔහුට පෙන්වන ඩෑෂ්බෝඩ් එක එහෙම නැත්නම් ඔහුට පෙන්වන තොරතුරු ඔහුගේම තොරතුරු වෙනවා. අපි කලින් බැලුවේ ඇඩ්මින් ඩෑෂ්බෝඩ් කිහිපයක්. දැන් මේ අපි බලන්නේ එම ඔෆිස් එකේ ඩෑෂ්බෝඩ් එක. මෙන්න මේ වාගේ පිටුවකට තමයි මේ නිලධාරියෙක්ව ඇතුල් වුණාම කෙලින්ම යන්නේ. අද දවසේ යම්කිසි රාජකාරියක් කරනවා නම් මෙන්න මෙතනින් ඒ රාජකාරිය කරන දිනේ ඔහුට තෝරන්න පුළුවන්. ඒ වගේම මෙතන විස්තරයක් ටයිප් කරන්න පුළුවන්. මේ ටයිප් කරලා මෙතනින් පින්තූර 3ක් සිලෙක්ට් කරලා ඔහුට පුළුවන් ඔහුගේ ජංගම දුරකථනයෙන් මෙන්න මේ සබ්මිට් ඩියුටි කියන බටන් එක ක්ලික් කළාට පස්සේ මේ ආකාරයට මේ පද්ධතියට තොරතුරු ඇතුළත් කරන්න. මෙන්න මේ ඇතුළත් කරන තොරතුරු තමයි මෙන්න මේ දින වකවානු අනුව ෆිල්ටර් කරලා අර ඇඩ්මින් ඩෑෂ්බෝඩ් වලදී පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ ඇතුළත් කරන තොරතුරු යම් දවසක my progress කියන මෙනු කමාන්ඩ් එකට ගිහිල්ලා ඔහුට පුළුවන් යම්කිසි දින වකවානුවක් සිලෙක්ට් කරලා ඒ වකවානුව තුල කරපු progress එක Tamanට බලා ගන්න පුළුවන්. අපි හිතමු 2025 3 වෙනි මාසේ සිදු කරපු වැඩ කටයුතු මොනවද කියලා බලා ගන්න. ඉතින් මේ 2025 3 වෙනි මාසේ 12, 3 වෙනි මාසේ 10, 3 වෙනි මාසේ 10 මෙන්න මේ ආකාරයට තියෙනවා. ඒ වගේම තමයි මේ සියලුම දේවල් 2025 all months කියලා දීලා මෙතන all days කියලා දීලා තියෙන එක ෆිල්ටර් කරලා ගත්තට පස්සේ මේ 2025 සම්පූර්ණ අවුරුද්දෙම කරපු ටික ඔහුට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක යම්කිසි විදිහකින් එක්ස්පෝර්ට් කරලා Word file එකක් හැටියටත් අරගන්න පුළුවන්. ඊට පස්සේ තවදුරටත් අවශ්‍ය නම් වෙනස්කම් සිදු කරලා ප්‍රගති සමාලෝචන රැස්වීමකදී පෙන්වන්න පුළුවන්. ඉතින් මේ මම Word file එක ඔබට පෙන්වන්නම් එක්ස්පෝර්ට් වෙනවා එක. මේ ආකාරයට තමන්ගේ progress එක ඕනෑම කාලවකවානුවක් තුල ඉදිරිපත් කරන්න පුළුවන්. විනාඩියක්වත් යන්නේ මේ වැඩේට. ඔහු විසින් තමන්ගේ අමාත්‍යාංශයට හෝ අමාත්‍යාංශය ඉල්ලන ඕනෑම කාලවකවානුවකට මේ progress එක ඉතා ඉක්මනින් සකස් කර දෙන්න පුළුවන්. තමන් සිදු කරපු රාජකාරී සියල්ලම මේකේ ගබඩා වෙලා තියෙනවා. මේ සඳහා අනිවාර්යෙන් Gmail account එකක් තිබිය යුතුයි මේ පද්ධතිය තුල ලියාපදිංචි වීම සඳහා. ඉතින් මේ තියෙන්නේ ඒ ආකාරයට එක්ස්පෝර්ට් කරගත්ත Word file එක. මේ තියෙන්නේ එක්ස්පෝර්ට් කරගත්ත Word file එක. ඉතින් මේ ආකාරයට මේ පිටුව සම්පූර්ණ සකස් වූ පිටුවක්. විස්තරය, දිනය, එන්ටර් කරපු දිනේ සහ ඡායාරූප 3ක් අදාළ පරිදි සකස් වෙච්ච ප්‍රසන්ටේෂන් එකක් හැටියට මේ අවශ්‍ය නම් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් නිලධාරීන්ට තිබෙන පහසුව මෙන්න මේක. තමන් කුමන කාර්යාලයක සේවයකට ගියත් progress එක මේ සිස්ටම් එක තුලින් ඕනම වෙලාවක ලබා ගැනීමේ හැකියාව නිලධාරීන්ටත් ලැබෙනවා. ඉතින් මම හිතනවා මේ පද්ධතිය ඉම්ප්ලිමන්ට් කරගත්තොත් ශ්‍රී ලංකාව තුල ඉතාමත්ම පහසුවෙන් ක්ෂේත්‍ර නිලධාරීන් සිදු කරන වැඩ කටයුතු ඔවුන්ව ඇගයීම සඳහා අදාළ කරන තොරතුරු ක්ෂණිකව රියල් ටයිම් බලා ගන්න පුළුවන්. දිනපතා බලා ගන්න පුළුවන්. පැය කිහිපයක් ඇතුළත අමාත්‍යාංශය දන්නවා තමාගේ අමාත්‍යාංශයට අදාළ ලංකාව පුරාම ඉන්න නිලධාරීන් අද දවසේ සිදු කරලා තියෙන පුහුණු වැඩසටහන් මොනවද, දැනුවත් කිරීමේ වැඩසටහන් මොනවද, වෙනත් කටයුතු මොනවද කියන එක. ඉතින් මෙන්න මේ වගේ තොරතුරු පද්ධතියක් පාවිච්චි කිරීමට මම ඔබට ආරාධනා කරනවා. මේ සම්බන්ධව සියලු තොරතුරු මාගේ 071 394 219 දරණ දුරකථන අංකයට ඇමතීමෙන් හෝ WhatsApp පණිවිඩයක් එවීම මගින් මට ලබා දෙන්න පුළුවන්. මේ සඳහා රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය තුල ඔබ දක්වන උනන්දුව මේ රටේ මහජනයාගේ සුබසිත උදෙසා දක්වන උනන්දුවක් බව මෙහිදී ප්‍රකාශ කර සිටීමට කැමැතියි. බොහොම ස්තුතියි.